සොයන්නෝ සැබෑ ලෝකය කැමරා කාචයට. කිරිඳිඇල්ලට නම ලැබිලා තියෙන මේ වටේම තියෙනවා කිරිඳිවැල්. කිරිඳිවැල් වලින් තමයි යාළුවනේ මේ කිරිඳිඇල්ල කියන නාමය හැදිලා තියෙන්නේ. ඒක තව දෙයක්. හෙලෝ ගයිස්, ඔයාලට කොහොමද? අද අපි ඇවිල්ලා ඉන්නේ ලංකාවේ 7 වෙනියට උසම දියඇල්ල වෙන කිරිඳිඇල්ල හොයාගෙන. ඉතින් යාළුවනේ මේ කිරිඳිඇල්ල තියෙන්නේ පැල්මඩුල්ල කියන ප්‍රදේශයේ. ඉතින් යාළුවනේ අපි මේ වීඩියෝ එකේ මුලදී පේනවා මේ කිරිඳිඇල්ල ගාවට යන්න තියෙන මාර්ගය. ඔයාලා හැරෙනවා නම් හැරෙන්න ඕනේ පැල්මඩුල්ලට ඇවිල්ලා ගංකන්ද විද්‍යාලයන මාවත කියලා තියෙන බෝඩ් එක. අන්නේ බෝඩ් එක ගායෙන් ඔයාලා හැරෙන්න ඕනේ. ගංකන්ද ඉස්කෝලේ ගාව ඉඳලා කිලෝමීටර් 9ක් විතර යනකොට තමයි මේ කිරිඳිඇල්ල වලට හම්බෙන්නේ. ඉතින් යාළුවනේ වැඩි වෙලා ගන්න නැතුව අපි ඉස්සරහට යමු. ගාවටම ඉල්ලින්නේ මගේ මේ පිටිපස්සෙන් තියෙන කොළපාට කවුන්ටර් එක ගාවින් ටිකට් ගන්න ඕනේ. ටිකට් අරගෙන මීටර් 50ක් 25ක් 25ක් පල්ලට යන්න ඕනේ කියලා තියෙනවා බෝඩ් එකේ. 25ක් වගේ තමයි බෝඩ් එකේ දාලා තින්නේ පල්ලට යන්න ඕනේ කියලා. ඉස්සරහා තියෙන පොඩි බෝඩ් එකක් බෝඩ් එකේ දාලා තියෙන විස්තරي පොඩ්ඩක් එතනට ගිහිල්ලා ටිකට් එකක් කරා පල්ලට යන්න. කරයක් දාගෙන බෝඩ්ඩක් තියෙනවා. ඇත්තටම කියනවා මේක දියැල්ල උස දාලා තියෙන යාළුවෝ වලට පේනවා ඇති මීටර 116ක් උසයි මේ දියැල්ල. මේ දියැල්ල වනාන්තර කුට්ටා පිටිය කන්ද ලෙස හැඳින්වෙනවා. කියන්නේ මේ පැත්තට කන්ද දැන් දියැල්ල දැහැන කන්ද කුට්ටා පිටිය කන්ද කියලා තමයි කියන්නේ. ඉතින් යාළුවන්ට මේ බෝඩ් එකේ තවත් විස්තර වලින් පෙන්නලා තියෙනවා දියැල්ල නැගෙනවා මීටර 50ක් පමණ පල්ලට යන්න ඕනේ කියලා. ඉතින් දියැල්ලට සමීප වීමට මීටර 200ක් පමණ තවත් පහළට බැසිය යුතුයි කියලා තියෙනවා යාළුවෝ. ඒ කියන්නේ මීටර 250ක විතර සම්පූර්ණ දුර වලට හිතා ගන්න පුළුවන් මං කියන්නේ විදිහට වල තියෙනවා. 250 වගේ තමයි පල්ලේ පඩිපෙල් ටිකක් තියෙනවා. පඩිපෙල් පොඩ්ඩක් ලිස්සනවා. පොඩ්ඩක් ඉතින් ඔයාලා යනකොට මීට සේෆ්ටි එකේ තමයි පල්ලෙහාට වහින්න වෙන්නේ. ඒ වගේම තමයි බෝට් එකේ දෙන මීමින්න හැටුල්ලා ඔලඟවෙනි මේ ප්‍රදේශයේ ආවේනික සත්ත්ව විශේෂ සත්තු ඉන්නවා. ඒකෙන් පොඩ්ඩක් පරිස්සම් වෙලා තමයි පල්ලෙහාට බහින්න වෙන්නේ. ඔව්. දැන් බෝඩ් එක ගාවින්ද දැන් අපි දැන් පල්ලට යන්න හදන්නේ. කවුන්ටර් එකට ගිහිල්ලා ටිකට් 4ක් අරගෙන කොල්ලෝ ටික ඉතින් පොඩ්ඩක් පල්ලට බැලලා ඔන්න ගන්න ලෑස්ති තියන් බලන්න. කෙනෙක්ට කීයද? කෙනෙකුට 100. අපේ ඉන්නවා කියලා 4 දෙනෙක් ඉන්නවා. මම අරවින්ද. බින්දුවේ 76යි 870යි 4000. ගොඩක් වත වැඩි දාක මෙහෙට ගොඩක් වහිනවද? ගොඩක් වැඩි වුණොත් එහා පැත්තට ගියාම ඉන්නද? ඔව් නේ. මීටර 50යි.
මීටර 50. පඩි 114 ඉතින්ද. ඔව්. ඉතින් පහලට යනම තව පඩි 400ක් යනවා. තව පඩි 400ක් යනවානේ. ඔව්. මේ දන්නවා ඇත්තට මගේ සොයන YouTube channel එක. මගේ සොයන YouTube channel එකේ. මේ නරඹු නැති බලන්නත් පුළුවන්. එතනින් පල්ලයට යනවා නම් ඊට වඩා සමීප වෙලා බලනකොට නරඹු නැති ඉන්නකට වඩා වෙනස් දර්ශනයක් බලා ගන්න පුළුවන් පල්ලයට. ඔව්. ඒ කියන්නේ නරඹු නැතිේ තියෙන කඩා හැදෙනවා කියන කෙලින්ම පල්ලයට ගියාම ඊට වඩා වෙනස් නිදාගෙන වගේ ලයික් විදියට වගේ තමයි එන්නේ. පඩි පෙළෙම ටිකක් ඉස්සරහ නේද අක්කේවලට යනකොට. ඉස්සෙනවා බලාගෙන යන්නේ. හරි අතුම් තුතු. අර නේද පුතේ හරියට මේ අද වැටිලා තියෙනවා අයින් කරන්නේ වැස්සෙන්න. ඉතින් බලාගෙන ඉන්නේ ඉස්සෙනවා. ගයිස් අපි දැන් ටිකට් 4කුත් ගත්තා. මොයිකුත් ඉන්නවා පාඩට වෙලා. ගේට් වල දෙනවා අපිට යන්න. පඩි පෙළ ටික පොඩ්ඩක් ලිස්සෙනවා. අපි එන හිමින්ට පොඩ්ඩක් පාඩට බහින්න මේ රොමේ. කවිදුත් ඉන්නවා බයින ඔය පොඩ්ඩ දාගෙන. ලංකාවේ උසින් 7 වෙනි එක. ඔව් ලංකාවේ උසින් 7 වෙනි නේ. හරි. මේ සෙට් එකේ දැන් කවි විතරයි පල්ලෙහාට යන බෑග් එකක් දාන්න ඉන්නේ අනිත් ඔක්කොම බෑග් තියලා. යාළුවනේ අපි දැන් ටිකට් කවුන්ටරේ පඩි 50ක් විතර පල්ලට බැස්සා. ඔක්කොම යාළුවනේ ඇල්ල ගාවටම යනවා නම් මම මස්සේ දෙකට උඩින් කිව්වේ පඩි 400ක් විතර කියලා නේද? පඩි 400ක් වගේ තමයි අක්කා කිව්වේ. පල්ලෙහාට ගිහලා ඇල්ල ගාවටම යන්න අමාරුයි නරඹු මෙතන ඉඳන් තමයි අවසන් බලන්න කියලා කිව්වේ. අපි යාළුවනේ අනිත් අද ආවේ අපි වැසින් ගන්න කාණුගුණයක් කියලා දවසකම අද ආවේ. යාළුවනේ ඇල්ල ගාවටම යන්න බැරි වෙයි. අපි වාසනාව තිබ්බොත් අපි ඇල්ල ගාවටම යන්න පුළුවන් නේද? පේනවා මේ පඩි පෙළ එහෙම ගොඩක් ලිස්සනවා දියසෙවල් බැඳලා. මම සේෆ් එකේ තමයි ඉතින් පල්ලෙහාට බහින්නේ. ලංකාවේ අපුනේ ඉස්මදියාල. ඉස්මදියාල. කල්මගේ දිස්ත්‍රික්කයේ ඉස්ලා තියෙන සුන්දරම ඉතින් guys අපේ නරඹු මිස්ථානට දැන් ඇවිල්ලා තියෙනවා ඉස්මදියාල. ගොඩාක් එහිපර කාලකුණේක යාළුවනේ මෙතන ඉඳලා තමයි ඇල්ල බලන්න කියන්නේ. ඒ කියන්නේ යාළුවනේ පල්ලට යන්නේ ගොඩාක් අනුකූලයි. එතන යනවා යාළුවනේ වල මෙතන පොඩ්ඩක් බලලා කියනවා welcome to eco resort කිරිදි ඇල්ල eco resort. ඉතින් මෙතන කියන්නේ eco resort කියලා මම මෙතන ඉඳන් මේ ගහලා තියෙන මේක. ඉතින් ඇල්ල එක්කෝ ඔයාලට ඇල්ල ගාවට ඔයාලා යන්න බයයි වගේ මොකක් හරි වතුර වැඩි වගේ කියලා හිතනවා නම් මෙතන ඉඳන් ඇල්ලේ නරඹන්න පුළුවන් ඔයාලට. එතනට ඇත්තටම ගොඩාක් පේනවා ඇල්ල. නරඹු මිස්ථානේ ඉඳලා කිරිදි ඇල්ල වලට මෙන්න මේ ප්‍රදේශයෙන් පේනවා. ලංකාවේ මේ වගේ ගොඩක් ස්ථාන අපිට යන්න තියෙනවා. අනිවාර්යයෙන්ම ඔයාලා අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා හිටියොත් මේ වගේ සුන්දර ස්ථාන ඔයාලට අපේ channel එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් පල්ලට බහින්නේ නේද? ඔව් පොඩ්ඩක් පල්ලට බහැලා මේ දියැල්ලේ සැබෑ සතුරක් පොඩ්ඩක් පල්ලට ගිහිල්ලා මිදුමු. එහෙනම් කෝ කවිදු ප්ලෑස්ට් වෙනත් තව. යා පල්ලට යන්නේ වලු. guys මේ කියන්නේ උල්පත් ජලයේ මේ වතුර වලට බොන්න උනත් පුළුවන්. කිසිම අපත්‍රිය ජවයක් ඉතිරියන්නේ නැති වතුර තමයි ආවන්නේ මේ තියෙන්නේ. වතුරයක් එහෙම දීලා අපි පටන් ගමු වෙන වැඩේ නේ. පොඩ්ඩක් වැඩි ඉස්සෙනවා ගොඩක් පාරක් එක්කම නම් පල්ලෙහාට වහින්න ඕනේ. මේක යන එක නම් මුදල් දෙන්න වයින් යනවා තමයි. ඔයා කියන්නේ අල්ලුවේ තවදක් යාළුවනේ මේ කිරිඳි ඇල්ලට නම ලැබිලා තියෙන මේ වටේම තියෙනවා කිරිඳි වැල්. මේ කිරිඳි වැල් වලින් තමයි යාළුවනේ මේ කිරිඳි ඇල්ල කියන නාමය හැදිලා තියෙන්නේ. ඒක තව දෙයක්. අවිදුත් යනවා පිටිපස්සට වෙලා එන්න ඉස්සරහට බය යනවා වගේ.
එයා මග නිරීක්ෂණය කරගෙන යනවා. අපි වෙනදේ කෝඩිය කෙනෙක් හම්බුණා. අපිට ගොඩක් මේකේ කිරිඳියල් බලා ගන්න පුළුවන්. ඒකයි මේකට කිරිඳියල් කියලා ගොඩක් නම කියන්න තියෙන්නේ. දැන් කිරිඳියල්නේ ඇල්ල පේනමානේ. අද නම් යාළුවනේ ගොඩක් වතුර වැඩි දිනයක් තියෙන්නේ. අපි බලමු අපිට වාසනාව තිබ්බොත් අපිට ඇල්ල ගාඩම යන්න පුළුවන් අද. ඕ පොඩ්ඩක් අපි මීට පල්ලට ගිහලා බලමු එහෙනම් ඈ. යන්න පුළුවන් කියලා. ඒතර බල්ලල්ලා ඒනෝනේ යාළුවනේ ඉතින් මම ඔයාලට නිතරම කියනවා වගේ ඉතර දෙවියන් දැනුවත් ටිකක් ඉතින් ඒනෝනේද කරලා ගින්න තියෙන්නේ. සංචාරය කරන්න ආවොත් යවන්නේ මෙයාගේ වැඩ නම් කවදාවත් කරන්න එපා යවන්නේ බලන්න ලංච් විද්‍යාව තියෙනවා බීම බීලා බෝතලේ එහෙම දාලා ගිහලා තියෙනවා. මේෙන් වෙන්නේ ආවනේ මේ සුන්දර ස්ථාන අපවිත්‍ර වෙන එක තමයි වෙන්නේ. මෙයාගේ සුන්දර ස්ථානයේ ආවනේ මේ තියෙන ස්වභාව ධර්ම තියෙන සුන්දරත්වයත් එක්ක ලස්සනටම තියෙන්න ඕනේ. මේ වගේ වැඩ නම් යාළුවනේ කවදාවත් ඇවිල්ලා කරන්න එපා. මේ වගේ දේවල් නම් මම නම් ගොඩක්ම කමෙන්ට් එකක් තමයි මේ වගේ දේවල් නම් ගොඩක් ඔයාලා කරන්න එපා. නරඹන්න ඔයාලා මේක එනවනම් මේක view එකේ අතිරිය විතරක් ඉඳලා යන්න පේනවනේ. මම හිතන්නේ මේ පල්ලේ ඩස්බින් එකක් තියෙනවා කිව්වා රක්කා. අපි පල්ලේකට දාමු. අනිවාර්යෙන් ආරක්ෂාව කියන එක නම්බර් 1 කරගෙන අනිවාර්යෙන් මේ ස්ථාන වල එන්න ඕනේ. ඉතින් අද අපිත් එක්ක ආවා අරවින්ද ආවා රසින්දු ආවා කවිදු ආවා. ඉතින් යාළුවනේ මේ කිරිඳියල්ලේ සංචාරය අපි දැන් බුද්ධි විදින්න යන්නේ. අපි මේ කිරිඳියල්ලේ සංචාරය දැන් නිමා කරලා යන්න තමයි හදන්නේ. ඉතින් යාළුවනේ අපි මේ කිරිඳියල්ලේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අපේ channel එක subscribe කරලා යාළුවෝ අතර share කරලා like එකක් දාලා comment එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ මේ වගේ වීඩියෝ අපි දිගටම අපේ මකපයන්න YouTube channel එකෙන් දිගටම ඉදිරිපත් කරනවා. ඉතින් යාළුවනේ මේ වගේ සුන්දර ස්ථාන ඔයගොල්ලන්ගේ ප්‍රදේශවල තියෙනවා නම් අනිවාර්යෙන් අපි description එකේ දාලා දෙන අපේ number එකට අනිවාර්යෙන් WhatsApp message එකක් දාන්න. යාළුවනේ අපි දැන් කිරිඳියල්ලේ සංචාරණය කරලා යන්න තමයි යන්නේ. යාළුවනේ අපි
මගේ සොයන්න